දැන් පිළිගන්නවා අදත් ඔයාව බිස්නස් පොඩ්ඩා අපේ YouTube channel එකට. ඉතින් අදත් ඔයාට කියලා දෙන්න හදන්නේ සුපිරි බිස්නස් එකක්. ලේසියෙන් සල්ලි මවන්න පුළුවන් බිස්නස් එකක්. මේ බිස්නස් එක කරලත් ඔයාට මාසෙකට ලක්ෂයකට අධික මුදලක් හොයාගන්න හැකියාව තියෙනවා කිසිම මහන්සියක් නැතුව. ඉතින් ඊට කලින් කියන්න ඕන තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා notification all කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට දාන්න හදන වීඩියෝ කරන්න හිතන් ඉන්න බිස්නස් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට වැදගත් වෙන්න පුළුවන්. හරි ඉතින් ඇත්තටම කිව්වොත් අද බිස්නස් එක නම් චොක්ලට් බිස්නස් එක. ඉතින් චොක්ලට් කියන්නේ ලොකු පොඩි අපි හැමෝම ආස කෑමක් තමයි චොක්ලට් කියන්නේ. හැම දෙයකම ෂෙයා කරගන්නවා තෑගි දෙන්නත් චොක්ලට් දැන් ගන්නවා. ඉතින් කොහොමද මේ චොක්ලට් බිස්නස් එකක් ආරම්භ කරන්නේ කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඔයාලා චොක්ලට් ගෙන්නවන්න ඕන. ඔයාලට හදන්න දෙයක් නැහැ. ඔයාලා චොක්ලට් ගේන්න ඕන. එතකොට මේ චොක්ලට් ගේන්න ඕන කොහින්ද? ඇත්තටම ඔයගොල්ලන්ට පිටකොටුවේ තියෙනවා රට චොක්ලට් මිලදී ගන්න පුළුවන් shops තියෙනවා. ඒ වයින් ඔයගොල්ලන්ට ලේසියෙන්ම මිලදී ගන්න පුළුවන් පොඩි මුදලට. ඊටමත් ලාභදායී විදිහට තොග වශයෙන් චොක්ලට් මිලදී ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පිටකොටුවේ තියෙන කඩවල් වලට ගියාට පස්සේ මේ ඊටමත් අඩු මුදලකට එක වර්ග වලින් තොග වශයෙන් මිලදී ගැනීමේ හැකියාව ඔයගොල්ලන්ට තියෙනවා. ඉතින් ඒ ඕගොල්ලෝ මිලදී ගත්ත චොක්ලට් ඕගොල්ලන්ට ප්‍රවාහන පහසුකමක් හදාගෙන මං කියන්නේ බස් එකක උනත් දාන් එන්න පුළුවන්. ඉතින් චොක්ලට්නේ මේ හැබැයි ඔයා හොඳට මතක තියාගන්න මේවා මේ දිය වෙනවද දිය වෙන චොක්ලට්ද නැති චොක්ලට්ද කියලා වර්ග දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් සමහර චොක්ලට් වර්ග තියෙනවා මේ ලංකාවේ චොක්ලට් උත් එමය සමහර චොක්ලට් වර්ග තියෙනවා මේ දිය වෙනවා මේ චොක්ලට් අනිවාර්යයෙන්ම මේ ඉරව්ව වැටුණත් නැතත් රස්නේ කාමරයක තිබ්බත් දිය වෙනවා. ඉතින් ඔයා ස්ටොක් කරගන්නකොට ඔයා පොඩ්ඩක් බලලා ගන්න ඕන මේ දිය වෙන්නේ නැති චොක්ලට් වලින්. හරි. ඉතින් ඔයා මේ විදියට මේ චොක්ලට් ටික ඔයා ගෙනාවට පස්සේ ඔයාට චොක්ලට් විකුණන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් බය වෙන්න එපා, කලබල වෙන්න එපා. මම ක්‍රම දෙකම මුල ඉඳන් A to Z ඕගොල්ලොන්ට කියලා දෙනවා. ඉතින් කවුරුවත් ඕගොල්ලෝ එක්කෙනෙක් හැදෙනකොට අද එක්කෙනෙක් කැමති නැති රටේ කවුරුවත් ඕගොල්ලොන්ට මේ ව්‍යාපාර අවස්ථා කියලා දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයා දිගටම channel එකත් එක්ක වෙලා ඉන්න, දිගටම වීඩියෝ එක අවසාන වෙනතුරු බලන්න මොකද්ද මේ ව්‍යාපාර අවස්ථාව සහ කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා. හරි. මේ ගෙනාපු චොක්ලට් ඕගොල්ලෝ මං කිය අර දිය වෙන ඒවා තියෙනවා ෆ්‍රීසර් කරන්න ඕනේ. එහෙම නැත්නම් දිය වෙන ඒවා තියෙනවා ප්‍රශ්නයක් නැත. එතකොට ඕගොල්ලොන්ට මේක Facebook එක හරහා විකුණන්න පුළුවන්. ඔයා දැකලා ඇති රටේ ජනප්‍රිය විදියට ගොඩාක් මිනිස්සු මේක මේ Facebook එක හරහා දැන් ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා තියෙනවා මේ චොක්ලට් විකුණන එක. රාමේනුත් එහෙමයි චොක්ලට්ුත් එහෙමයි. ඔය දෙක මේ දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා මිනිස්සු මේ Facebook එක හරහා විකුණන එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේම Facebook page එකක් හදන්න. මම මේ කියලා දෙන විදියට මේ ක්‍රම දෙකටම ඕගොල්ලෝ කරන්න. ක්‍රම දෙකටම කරන්න පුළුවන් වෙන්න තමයි මම මේ කියලා දෙන්න ව්‍යාපාරය. හරිද? ඉතින් මේ පළවෙනි ක්‍රමයේ විදිහට ඕගොල්ලොන්ට කරන්න පුළුවන් නිදහසේම ලේසියෙම කරන්න පුළුවන්. ඕගොල්ලොන්ට කඩයක් රෙන්ට් එකට අරගෙන ඒක ලස්සන්ට ඩිසයින් කරගෙන ඉවරලා ඕගොල්ලොන්ට මේ ලෑලි වලින් ඕගොල්ලෝ මේ ගහන්න ලස්සනට මේ චොක්ලට් තියන්න පුළුවන් වෙන්න රීප්ප පටි වලින් හදලා ඕගොල්ලොන්ට ඒවයි චොක්ලට් දාලා තියන්න පුළුවන්. ඕගොල්ලෝ පොඩි අදහසක් ගන්න පුළුවන්. අර ඕගොල්ලෝ පිටකොටුවෙන් ගේන කඩේ දිහා බලලා ඕගොල්ලොන්ට පොඩි අදහසක් ගන්නත් පුළුවන්. අන්න ඒ විතර දාලා ලොකුවට ලස්සන ක්‍රියේටිව් නමක් දාන්න. ලව්ලි චොක්ලට් එහෙම නැත්නම් චොක්ලට් බේබි ඒ වගේ ලස්සන ක්‍රියේටිව් නමක් දාලා ඕගොල්ලොන්ට ෂොප් එකක් ඕපන් කරන්න පුළුවන්. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන් කපල් ඊට පස්සේ වැලන්ටයින් එකට ඊට පස්සේ ස්පෙෂල් බර්ත්ඩේ වලට එහෙම නැත්නම් දන්න ඕනේ ඉතින් කොල්ලෙක් කෙල්ලෙක් හම්බෙන්න යනකොට ඒ වගේ ස්පෙෂල් හැමදාම දෙන්නේ මේ ලංකාවේ චොක්ලට් ටිකනේ ඒගොල්ලොන්ට ගාඩෙන් ගත්තා බවුන් පේපර් එක දාලා දුන්නා. ඊට අමතරව ඕගොල්ලෝ නෙක්ස්ට් ලෙවල් එකේ මේ ප්‍රොඩක්ෂන් එකක් කඩයක් ඕගොල්ලෝ කරනකොට ඒගොල්ලොන්ට පුළුවන් ඒ කියන්නේ ලංකාවේ චොක්ලට් හැමදාම ගිහින් දෙන ඔයා කඩෙන් මොකක් හරි ලස්සන ඒ කියන්නේ පිටරට චොක්ලට් කෑල් ඒ කියන්නේ මේ කෙල්ලත් කැමති කොල්ලත් කැමති මේ එහෙම වෙනස් විදියකට ගෙනල් දෙන්න පුළුවන් නිසා බිස්නස් අනිවාර්යෙන් කඩේට එනවා.
ඒ වගේම පැකින් එක ගැන ඔයා පොඩ්ඩක් සැලකිලිමත් වෙන ලස්සන පැකින් එකක් ඔයාගේම කඩේ නම ගහපු ඒ කියන්නේ බ්‍රවුන් පේපර් එකක දාලා දෙනවට වැඩිය ඔයාගේම කඩේ නම ගහපු ලස්සන බෑග් එකක දාලා දෙන්න. ඒ වගේ ඔයා ක්‍රියේටිවිටි එකත් එක්ක ඔයා හදාගන්න එක මේ එහෙම දෙන්න. ඊට පස්සේ මේකේ ඔයගොල්ලෝ චොක්ලට් ඊට පස්සේ පොඩි ගිෆ්ට් අයිටම් ටිකකුත් තියාගෙන චූටි චූටි ටෙඩි බෙයාස්ලා ඊට පස්සේ ඒ ටෙඩි බෙයා සහ ඊට චොක්ලට් ටිකක් දාලා පැක් එකක් හදන්න. ඊට පස්සේ බොක්ස් එකක් හදන්න. ගිෆ්ට් බොක්ස් එක මේක මේ ගානයි කියලා ඔයා මාකට් කරලා තියන්න. ඊට පස්සේ යාලා ආවට පස්සේ කීයද කියලා ඇහුවම මේ ගාන කිව්වා එයා ඒක ගෙනියනවා. අර බර්ත්ඩේ වලට එහෙම ගෙනියන්න පුළුවන්. ඉතින් ලස්සන වැඩක් කරන්න හැමතිස්සෙම නෙක්ස්ට් ලෙවල් එකෙන් හිතන්න. හැමතිස්සෙම මට පුළුවන් කියලා හිතන්න. හැමතිස්සෙම නෙක්ස්ට් ලෙවල් එකෙන්ම හිතන්න ඕන මේක මෙහෙමයි මං කරන්න ඕන කියලා අපිට දෙන්න පුළුවන් අයිඩියා එක කරන විදිය දෙන්න පුළුවන්. හැබැයි කරන්නේ කොහොමද කියලා සහ ඩිවලොප් කරන්නේ කොහොමද මේක තව ස්ටෙප් එකක්. එහෙම නැත්නම් ඩෙකරේෂන් පැත්ත ඒක ඔයාට තමයි හිතලා කරන්න පුළුවන්. ගුරුවරයාට පුළුවන් උගන්වන්නනේ. එයාට පුළුවන් ඉගෙනගෙන ඉස්සරහට යනවද නැද්ද කියලා තීරණය කරන්න. හරි. ඊළඟ ක්‍රමය ගැනත් කතා කරමු. මේ දෙකම එකට කරන්නත් පුළුවන් ඈ. ඊළඟ ක්‍රමය ගැන කතා කරාට පස්සේ ඊළඟ ක්‍රමේ තියෙන්නේ අර ෂොප් එකේ නමින්ම ලව්ලි චොක්ලට් පොඩ්ඩා අන්න ඒ වගේ ලස්සන නමකින් ෂොප් එකක් පටන් ගත්තා. ඒ පටන් ගත්තා වගේම ඔයගොල්ලෝ ඒකට Facebook page එකක් හදන්න. Facebook page එකක් හදලා ඔයගොල්ලන්ට පුළුවන් මේ චොක්ලට් ඔයගොල්ලන්ට Facebook එක හරහා විකුණන්න. අර විදියටම තමයි normal ඔයගොල්ලන්ගේ චොක්ලට් price ටික දාන්න. කඩේ තියෙන චොක්ලට් කියන ඔයාගේ shop එකේ තියෙන චොක්ලට් වල ලස්සන ෆොටෝ ටිකක් ගහලා ඒ ටික Facebook එක හරහා ඔයාගේ page එක හරහා දාන්න. price list එකකුත් එක්ක cash on delivery සහ courier පාසුකම් තියෙනවා. මෙන්න මේ WhatsApp නම්බර් එකක් කියලා contact නම්බර් එකක් දාලා එහෙම ඔයගොල්ලෝ ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒකට පොඩි බූස්ට් එකක් දෙන්න. බූස්ට් එක දෙනකොට ඔයගොල්ලෝගේ පළාත සහ ප්‍රදේශය ආවරණය කරලා දෙන්න. ඒ කියන්නේ ඔයාට ඩිලිවරි ඔයාට යන්න පුළුවන් සීමාවේ සහ කූරියන් කරන්න පුළුවන් සීමාවට තමයි බූස්ට් කරන්න ඕනේ. නැත්තම් අර ගොඩාක් දුරින් ඔයාට යවන්න බැරි නම් බලු නිකන් බූස්ට් එක ගහලා වැඩක් නැහැ නේ මේ පැත්තට. ඒක නිසා ඉතින් ෂොප් එකයි මේකයි දෙකම කවලමේ කරගෙන යන්න පුළුවන් වගේම මේ දෙකම කරනකොට ආදායම් දෙකක් දෙපැත්තකින් හම්බ කරන්න පුළුවන්. දෙපැත්තකින් වාසිය ඕගොල්ලන්ට. ඒ වගේම තමයි මේ Facebook එක හරහා අර මංගේ චොක්ලට් බොක්ස් ඊට පස්සේ gift box ඒ වගේ ඒවා චොක්ලට් දාලා හදපු අර ෂොප් එකේ තියෙන්නේ අන්න ඒවයි ෆොටෝ ටික ගහලා චොක්ලට් වලට අමතරව මෙන්න මේවත් මං ගාව විකුණන්න තියෙනවා කියලා ඕගොල්ලන්ට යවන්න පුළුවන්. මේ කොහොමද මෙන්න මේ ප්‍රයිස් වලට මෙන්න මෙහෙම කූරියන් කරන්න පුළුවන් කියලා ඕගොල්ලන්ට යවන්න පුළුවන්. ඒත් එක්කම දැන් මේ ඉස්සෙල්ලා මං කතා කරා ඕගොල්ලන්ට මේ ව්‍යාපාරයක් මේ මොනවද ටෙඩි බෙයා ව්‍යාපාරයක් ගැන. ඊට පස්සේ මම කතා කරන්නේ අද ඕගොල්ලන්ට මේ චොක්ලට් බිස්නස් එක ගැන. ඊට පස්සේ මම ඉස්සරහට කතා කරන්න ප්‍රොත්තු වෙනවා ඔය සර්ප්‍රයිස් කරන්නේ පාටි කියන්නේ බර්ත්ඩේ වලට තෑගි ගෙනහිල්ලා ටෙඩි බෙයාස්ලා දීලා චොක්ලට් බොක්ස් දීලා අන්න ඒ වගේ ව්‍යාපාරයක් ගැනත් මම ඉස්සරහදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ වගේම කියන්න ඕන ඔයාට මේ ව්‍යාපාරේ මොකක් හරි දැන් තේරෙන තැනක් තියෙනවා නම් කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට හිතා ගන්න බැරි තැනක් තියෙනවා නම් අන්න ඒ වගේ මොකක් හරි ඕගොල්ලොන්ට ගැටලුවක් වෙලා තියෙනවා නම් මේ ව්‍යාපාරය පටන් ගන්න මට මේක මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අන්න ඒ වගේ එකක් තියෙනවා නම් සහ මේ වීඩියෝ එකේ නොතේරෙන තැනක් තියෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න මම ඒ හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔගොල්ලොත් එක්ක ඔගොල්ලොන්ගේ ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යනකම්ම මම ඔගොල්ලොත් එක්ක පිටිපස්සෙන් ඉන්නවා මේ බිස්නස් එක හැමදේම ඕන දෙයක් කියලා දෙන මම පිටිපස්සෙන් ඉන්නවා. හරි. ඉතින් මං හිතනවා මේ අද වීඩියෝ එක ඔයගොල්ලන්ට තේරෙන්නේද කියලා. ඒ වගේම කියන්න ඕන දැන් මේ ව්‍යාපාරය පටන් ගත්තම මේක රෙජිස්ටර් කරන්න අවශ්‍ය නැහැ සහ බිස්නස් රෙජිස්ට්‍රේෂන් ගන්න අවශ්‍ය නැහැ. ඒ වගේ දැන් කට්ටිය ගොඩක් කට්ටිය කැමති නැහනේ මේ ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන්න. හේතුව තමයි ලංකාවේ තියෙන ඒක ප්‍රශ්නයක්. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ලංකාවේ ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන්න ගියාම හරිය කරදර ප්‍රොසෙස් එකක් වගේම ඉල්ලන්නේ නැති දෙයක් නැහැ. සහ හරි අමාරුයි. ඒ කියන්නේ බිස්නස් එක රෙජිස්ට්‍රේෂන් කරගන්න ගියාම ඔය පෝලිං වල ඉඳලා ඕව මේව කරලා
ඒ නිසා මේක මෙහෙම කිසිම මේ ඔයගොල්ලන්ට මහන්සි වෙන්න දෙයක් නැහැ. මේ විදිහට රෙජිස්ටර් කරත් නැතත් ඔයගොල්ලන්ට බිස්නස් එක කරන්න පුළුවන්. ඉතින් ඉක්මනටම අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්තුරු කට්ටියටම ජය වේවා බුත් සරණයි.